මේෂ ලග්න හිමියාගේ තත්වය කොහොමද ඔක්තෝබර් මාසය තුල? ඔක්තෝබර් මාසයේ ප්‍රධාන වශයෙන් ග්‍රහමාරු 6ක් සිද්ධ වෙන මාසයක්. මේෂ ලග්න හිමියා මාසයේ පටන් ගන්නෙම සෙනසුරු ඒරාෂ්ටකය සමගින්. සෙනසුරු ඔබගේ ලග්නයෙන් 12 වෙන්නේ ගෝචරය වෙන කාලයක් තමයි මේ. ඒ නිසා බොහෝ වෙලාවට මේෂ ලග්න හිමියා තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ සාර්ථකත්වය ඒ තරම්ම ඉක්මනින් ලබාගත්තු කාලයක් නෙමේ පහුගිය කාලය. නොයෙකුත් හැලහැප්පීම් වලට බාධා කිරීම වලට ලක් වෙච්ච කාලයක්. තමන්ගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට කරගන්න බැරුව ඔබ බොහෝ වෙලාවට පසුතැවෙන කාලයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේෂ ලග්න හිමියාගේ මේ ඔක්තෝබර් මාසයේ 3 වෙනිදාට ඔබගේ ලග්නයෙන් 7 වෙනිදාට තුලාවට පැමිණෙනවා බුධ ග්‍රහය. මෙන්න මේ බුධ ඔබගේ 7 වෙනිදේ ගමන් කරන තාලය තුල ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉතාමත්ම යහපත්. sannivedanයට සම්බන්ධ යම්කිසි වෘත්තියක නිරත වෙලා ඉන්නවා නම් අන්න ඒ වෘත්තිය තුල ඔබ යම්කිසි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගන්න කාලයක් කියලා කියන්න පුළුවන් මේ ඔක්තෝබර් මාසය. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරයට ගමනාගමනයට වගේ සම්බන්ධ වෙලා ඉන්න අයටත් ඉතාමත්ම යහපත් ඔක්තෝබර් මාසයේ මේ සිද්ධ වෙන ග්‍රහමාරු. ඊළඟට සිකුරු ග්‍රහය ඔබගේ 6 වෙනිදාට ගමන් කරනවා. ඒක ඊතරම්ම යහපත් නෑ. දෙවැන්නාධිපති සහ හත්වැන්නාධිපති විදිහට සිකුරු ග්‍රහය 6 වෙනිදාට ගමන් කිරීම තුළ ඔබ ඉක්මනින් රෝගාබාධයන්ට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ යම් යම් අසමතුලිතතා ඇති වෙලා ඔබට මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ සිකුරු ඔබගේ 6 වෙනිදේ ගමන් කරන කාලය. ඒ වගේම තමයි රවි ග්‍රහය ඔබගේ 7 වෙනිදාට ගමන් කරනවා 17 වෙනිදාට. මේකත් යහපත් පිහිටීමක්. ඔබට දෙමෝපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අලුත් ආරම්භයන් ගන්න පුළුවන් යහපත් කාලයක් තමයි මේ රවි ඔබගේ 7 වෙනිදේ ගමන් කරන කාලය. ඊළඟට ගුරු ඔබගේ 4 වෙනිදාට ගමන් කරනවා. ඒක ඊ타මත්ම යහපත් පිහිටීමක්. තමන්ගේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් වල ප්‍රශ්න නිරවුල් කරගන්න නීතිමය ගැටලු තිබුණා නම් අන්න ඒ නීතිමය ගැටලු තමන්ට වාසි සහගත අයුරින් විසඳ ගන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට මෙන්න මේ ගුරු ඔබගේ 4 වෙනිදේ ගමන් කරන කාලය තුල තමන්ට උරුම විය යුතු විශේෂයෙන්ම මව් පාර්ශවයෙන් උරුම විය යුතු දීපල තමන්ට උරුම වෙන කාලයක් කියලා නිසකවම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය 8 වෙනිදාට ගමන් කරනවා. ඒක හැබැයි මාසයේ අන්තිම වෙන 27 වෙනිදා වගේ තමයි ඒක සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාලය තුල ඔබ ගමන් විමන් වලදී හරිම පරිස්සමෙන් වැඩ කළ යුතු කාලයක්. ඒ වගේම තමයි යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් තමන් ඊටාම කල්පනාවෙන් වැඩ කළ යුතුයි. බර ආයුධ වලින් වැඩ කරන අය තමන්ගේ පරිස්සම අංක 1ට තියාගෙන වැඩ කළ යුතුයි. සමස්තයක් වශයෙන් ගත් කල මේෂ ලග්න හිමියාට සම ඵල මිශ්‍ර ඵල තමයි උදා වෙන්නේ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සහ ගමන් බිමන් ගැන පරිස්සම් වෙලා ඉන්නවා නම් බොහෝ ගැටලු සහගත තැන් විසඳගෙන මේ මාසය සාර්ථකව අවසන් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය ගැන කතා කරනවා නම් වෘෂභ ලග්න හිමියාගේ ලග්නාධිපති තමයි සිකුරු ග්‍රහයා. සිකුරු ගමන් කරන්නේ ඔබගේ 4 වෙනිදේ. ඒක ඊටාම යහපත් පිහිටීමක් වෘෂභ ලග්න හිමියාට මේ මාසය ආරම්භ කරනකොට. හැබැයි ඔබගේ 11 වෙනිදේ සෙනසුරු වක්‍ර වෙලා ගමන් කරනවා. සෙනසුරුගේ වක්‍රය මත ඔබට බොහෝ වෙලාවට තමන් බලාපොරොත්තු වෙන ණය මුදලක් හෝ තමන් කරපු කාර්යයක ආදායමක් හෝ ලැබීම තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා වෘෂභ ලග්න හිමියා මාසය ආරම්භ කරන්නේ තරමක කනස්සුල ස්වභාවයෙන්. මොකද ඔබට ලැබිය යුතු බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. ඒ නමුත් ඔබගේ මේ ලග්නාධිපති 4 වෙනිදේ ගමන් කිරීම තුල කුමන තත්වයක් යටතේ වුණත් ඔබ සන්තෝෂෙන් එන්න උත්සාහ කරනවා.
මේ මොන දේ වුණත් මොන ප්‍රශ්නය ආවත් හැමදාම එක වගේ නෑ කියන අදහසින් වෘෂභ ලග්න හිමියා සතුටින් ඉන්න උත්සාහ කරන කාලයක් තමයි මේ කාලය. ඔබගේ දෙවැන්න සහ පස්වැන්න අධිපතිය තමයි බුධ ග්‍රහයා. බුධ ග්‍රහයා 3 වෙනිදා ඔබගේ ලග්නයෙන් 6 වෙන්නට ගමන් කරනවා. ලග්නයෙන් 6 වෙන්නට ගමන් කරන බුධ නිසා ඔබට බොහෝ වෙලාවට තරමක් රෝගී තත්වයන් ඉස්මතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ස්නායු ආබාධ, අමතක වීමේ රෝග, තමන් කරපු දෙයක් ලොකු කාලයක් මතක තියාගන්න බැරුව තමන්ගේ මනසේ යම් යම් පැටලලි සහගත තත්වයන් උදා වෙලා වෘෂභ ලග්න හිමියාට තරමක අපහසුතාවයන් මතුවෙන්න පුළුවන් මේ බුධ ඔබගේ 6 වෙන්නේ ගමන් කරන කාලය තුල. 6 වෙනි රෝගස්ථානයේ නිසා ඔබ තරමක් පරිස්සම් විය යුතු කාලයක්. ඒ වගේම තමයි මේ බුධ නැවත 24 වෙනිදා ඔබගේ 7 වෙන්නට ගමන් කරනවා. ඒක අර තිබුණු අසහනකාරී අපහසු තත්වයන් මගහැරෙන්න හොඳ උදව්වක් වේවි. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ඔබගේ 3 වෙන්නට ගමන් කරනවා. 8 11 කියන ස්ථාන දෙකේ අධිපති තමයි ගුරු ග්‍රහයා. ගුරු ඔබගේ 3 වෙන්නට ගමන් කිරීම තුල ආදායම් తත්වය යම් ප්‍රමාණයකට යහපත් වෙන්න පුළුවන්. එන හිටලා තිබුණු ආදායම් මාර්ග නැවත විවෘත කරගන්න පුළුවන් තත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි කුජ ග්‍රහයා 27 වෙනිදා ඔබගේ 7 වෙන්නට ගමන් කරනවා. ඒක යම් කිසි ප්‍රමාණයකට තමන්ගේ ගෙදර අය සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්, තමන්ගේ ව්‍යාපාරික සහකාරයන් සමග හිතමනාපකම් මතභේද උදා වෙන්න පුළුවන්. ඒ නිසා වෘෂභ ලග්න හිමියෝ මෙන්න මේ 27 වෙනිදායින් පස්සේ ඉවසිලිවන්තව වැඩ කරන්න ඕන. අන් අයගේ මතයට ඇහුම්කන් දීලා වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් Taman සමග වැඩ කරන බොහෝ දෙනෙක් හිතමනාපකම් ඔබ සමග කේන්තිය තරහ ඇති කරගන්න පුළුවන්. ඒ නිසා වෘෂභ ලග්න හිමියා මෙන්න මේ 27 වෙනිදායින් පස්සේ ඉවසීමෙන් වැඩ කරන එක තමයි ඊ타ත්ම යහපත්. වෘෂභ ලග්න හිමියාට මාසයේ පටන් ගන්නවට වඩා මාසයේ මැද හරියෙන් පස්සේ මාසයේ අග වෙන්න තමන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. හැබැයි මේ සෞඛ්‍ය සහ තමන්ගේ වචන භාවිතය පිළිබඳව වඩාත් උනන්දු වුණොත් ඔබගේ තත්ත්වය ඊටාම යහපත් වෙවි. එහෙම නැත්නම් ඔබ විහිං ලෙඩ දා ගන්න තත්ත්වයක් තමයි පෙන්눔 කරන තමන්ගේ වචනය අනිවාර්යයෙන්ම පාලනය කරගන්න. මිථුන ලග්න හිමියාගේ ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොටම ගුරු ග්‍රහයා ලග්නයේත් කේතු සහ සිකුරු ඔබගේ 3 වැන්නේත් රවි බුධ 4 වැන්නේත් කුජ ග්‍රහයා 5 වැන්නේත් රාහු 9 වැන්නේත් සෙනසුරු 10 වැන්නේත් විදිහට තමයි ග්‍රහ ගෝචරය සටහන් වෙන්නේ. මිථුන ලග්න හිමියාගේ ලග්නාධිපති වෙච්ච බුධ ග්‍රහයා ඔන්න ඔබගේ 5 වෙන්නට ගමන් කරනවා මේ මාසේ 3 වෙනිදාට. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදාට. මේ ටිකේ කියන්නේ පහුගිය කාලේ ඔබගේ රැකියාවේ යම් යම් අඩුපාඩු ඔබට එපා වීම එමන රැකියා ස්ථානයේ කරදර වගේ දේවල් තිබුණා නම් අන්න ඒ తত্ত্বය පහව යනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා නැවත වර්ධනය වෙන තත්වයක්. මේ කුජ ඔබගේ පස්වැන්නේ ගමන් කරනවා. ඒක ඒ තරම්ම යහපත් නෑ. කුජ ඔබගේ පස්වැන්නේ ගමන් කිරීම තුළ ওই ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, අධ්‍යාපනයට සම්බන්ධ කඩා වැටීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නමුත් මේ බුධ ග්‍රහයා ඔබගේ පස්වැන්නට පැමිණීම තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි චතුර කතිකත්වයක් නිර්මාණය වෙනවා. තරඟ විභාග පාස් වෙන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. අධ්‍යාපනයට සම්බන්ධ කුමනම හෝ වෘත්තියක නිරත වෙලා ඉන්න අයටත් තමන්ගේ වෘත්තිය තුල දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයා ඔබගේ 3 වැන්නේ ගමන් කරන්නේ මාසයේ මුලදී. නමුත් 9 වෙනිදාට ඔන්න ඔබගේ 4 වැන්නට ගමන් කරනවා. කීදුර අලුත් වැඩියා කරන්න, යාන වාහන මිලදී ගන්න, ගමන් විමන් යන්න ඔබට හිතෙයි. ඒවට අවශ්‍ය කරන පහසුකම් ලැබෙයි. ඒ වගේම තමයි වාහනයක් එහෙම මිලදී ගන්න යනවා නම් ඔබ
ඔබට සුවිශේෂී වාසි සහගත තත්වයන් උදා කරගන්න පුළුවන්. ඒ වගේම රවි ග්‍රහයා ඔබගේ පස්වැන්නට ගමන් කරනවා. ඒකත් යහපත් 17 වෙනිදාට තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න. සමාජයේ කැපිපෙන්න ඊටාම යහපත් පිහිටීමක්. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ඔබගේ ලග්නයේ ගමන් කරන ගුරු ග්‍රහයා ඔන්න 18 වෙනිදාට ඔබගේ දෙවැන්නට එනවා. ගුරු වගේ ග්‍රහයෙක් ධනයට සම්බන්ධ ග්‍රහයෙක් දෙවැන්නට පැමිණීම තුළ තමන්ගේ තැන්පත් ධනය වර්ධනය කරගන්න පුළුවන්. පෞල් ජීවිතයේ සතුටින් සමාදානයෙන් ගත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට නොලැබී තිබුණු මුදල් වගේ දේවල් ණයතුරුස් ලැබීමේ තත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා මිථුන ලග්න හිමියාට මේ ගුරු ඔබගේ දෙවැන්නට පැමිණීම යහපත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඔබගේ තැන්පත් ධනය කුමන විදිහකින් හෝ වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා මිථුන ලග්න හිමියාට ගුරු ඔබගේ දෙවැන්නට පැමිණීම ආර්ථිකය ශක්තිමත් කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි කුජ ග්‍රහයා 27 වෙනිදාට ඔබගේ 6 වෙන්නට ගමන් කරනවා. මේක හොඳයි. මේ රැකියා ස්ථානය තුල Tamanට විරුද්ධව වැඩ කරපු බොහෝ දෙනෙක්ව පරාජය කරන්න අඳුර ගන්න ඕන්ව අභිබවා යන්න ඔබට හොඳ අවස්ථාවක්. තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ පාඩුවේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට බොහෝ කරදර, හිංසා, පීඩා කරපු පුද්ගලයන් තමන්ගෙන් ඈත් වෙලා යනවා. බොහෝ වෙලාවට ස්ථාන මාරුවක් ලැබගෙන ඔබගේ තරහකාරයෝ අයින් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මිථුන ලග්න හිමියාට ගෙවුණු කාලයට වඩා සාර්ථක ප්‍රතිඵල ඔක්තෝබර් මාසය තුර නෙලා ගන්න පුළුවන්. ඒ නිසා දිරියෙන් තමන්ගේ රැකියාව කරගෙන, ගෙවල් දොරවල් වල අලුත් වැඩියාවක් කරගෙන, විශේෂයෙන්ම මේ ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර සමගින් තමන්ගේ ජීවිතේ යම්කිසි සාර්ථකත්වයක් මේ ඔක්තෝබර් මාසය තුල මිථුන ලග්න හිමියාට ලබා ගන්න පුළුවන්. කටක ලග්නය ගැන කතා කළොත් කටක ලග්නයේ 12 වෙනිනේ ගමන් කරනවා. ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොටම ගුරු ග්‍රහයා, ඒ වගේම තමයි කේතු සහ සිකුරු ඔබගේ දෙවැන්නේ, රවි බුධ 3 වෙන්නේ, කුජ ග්‍රහයා 4 වෙන්නේ, රාහු ග්‍රහයා 8 වෙන්නේ, සෙනසුරු ග්‍රහයා 9 වෙන්නේ විදිහට තමයි ඔක්තෝබර් මාසයේ මුලදී මේ ග්‍රහ සිතුවම තියෙන්නේ. කටක ලග්න හිමියාගේ මාසයේ මුල් කාලයේ ගත්තොත් සිතුවිලි තරමක් ව්‍යාකූලයි. එක අදහසක වැඩ කරන්න බෑ. ප්‍රශ්න වැඩි. ඒ වගේම තමයි ඔබට තමන්ගේ සිතුවිලි පාලනය කරගෙන වැඩ කිරීමේ යම් යම් අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පසුගිය කාලය ගැන කතා කරත් ඔබට බොහෝ වෙලාවට තමන්ගේ හිතවතුන්ගෙන්, ඥාතීන්ගෙන් වෙන්වීම, ඈත්වීම, ඒ වගේම නීතිමය ප්‍රශ්න බොහෝ බාධක ඇති වෙච්ච කාලයක් කියලා කියන්න පුළුවන්. නමුත් මේ මාසේ 18 වෙනිදාට ඔබගේ ලග්නයෙන් 12 වෙනිනේ ගමන් කරපු ගුරු ග්‍රහයා පැමිණෙනවා ලග්නයට. මේක ඊ타මත්ම සුවිශේෂී පිහිටීමක්. මොකද ඔබට ඊටාම හිතකර ග්‍රහයෙක් වන ගුරු ග්‍රහයා ලග්නයට පැමිණීම තුලින් තමන්ගේ ජීවිතයට බලපාලා තියෙන අනේක විද ප්‍රශ්න වලින් ගැලවීමක්, විසඳුමක් පේන තෙක්මානයට ඔබ පැමිණෙනවා. තමන්ට තිබුණු ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, නීතිමය ප්‍රශ්න වෙන්න පුළුවන්, රැකියාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න විසඳ ගන්න ඊ타ත්ම හොඳ කාලයක් තමයි ගුරු ඔබගේ ලග්නයේ ගමන් කරන කාලය. ඒ නිසා කටක ලග්න හිමියාට මෙතුවක් කල් ගත කරපු ජීවිතයට වැඩිය පැහැදිලි, යහපත්, සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ ගුරු ඔබගේ ලග්නයේ ගමන් කරන කාලය තුල. ඒ වගේම තමයි කුජ ග්‍රහයා ඔබගේ 4 වෙනිනේ ඉඳලා 5 වෙනිට ගමන් කිරීම තුල මේ මාසේ අන්තිමට තමයි ඒක සිද්ධ වෙන්නේ 27 වෙනිදායෙන් පසුව. අන්න එතනදී තරමක් ඔබගේ දුවදරුවන් අකීකරු වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු වලින් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ප්‍රේම සම්බන්ධතා, ආදර සම්බන්ධතා වගේ දේවල් වලට යම්කිසි බාධාවක්,
වැටකඩලු ඇති වෙන කාලයක් තමයි කටක ලග්න හිමියාට මේ කුජ ඔබගේ පස්වැන්නට ගමන් කරන කාලය. හැබැයි මේකේ යහපත් ප්‍රතිඵලක් තියෙනවා. ඔබ යම්කිසි ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නවා නම් ජව සම්පන්න ක්‍රීඩාවක අන්න ඒ පැත්තෙන් ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි තාක්ෂණය සම්බන්ධයෙන් යම්කිසි විෂයක් හදාරන අයට මේ தત્ත්වය බලපාන්නේ නැහැ. අන්න ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රවි 17 වෙනිදා ඔබගේ ලග්නයෙන් 4 වැන්නට ගමන් කරනවා. එතනදී බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඔබට ලොකු ප්‍රශ්න ගැටලු හිතේ තිබුණු දේවල් වලින් නිදහස් වීමේ මාර්ගයක් පෑදෙනවා. ඒ නිසා කටක ලග්න හිමියාට ගෙවුණු කාලයට වැඩිය ඔක්තෝබර් මාසයේ මුල් සතියෙන් පස්සේ බොහෝ වෙලාවට යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාවයන්ට හැකියාවන්ට ඉඩකඩ ලැබෙන අතර ඒවට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම තමයි ඒවට ඇගීම් හම්බ වෙනවා. හැබැයි ඔබට තරමක් ගමන් බිමන් අධික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ නිවසට පැමිණෙන අමුත්තන් නිසා බොහෝ වෙලාවට ගමන් බිමන් අධික වෙලා වියදම් පාර්ශවයත් යම් ප්‍රමාණයකට වැඩි වෙන්න පුළුවන්. ඒක නමුත් ඔබට නොදැනෙන තරමේ වියදමක් වේවි. සිංහ ලග්නයේ ග්‍රහ ගෝචරය ගත්තාම ඔක්තෝබර් මාසයේ ඔබගේ ලග්නයේ ඉන්නවා සිකුරු සහ කේතු. ඒ වගේම තමයි දෙවැන්නේ ලග්නාධිපති රවි සහ බුධ ඉන්නවා. තුන්වැන්නේ කුජ ඉන්නවා. ඒ වගේම හත්වැන්නේ රාහුත්, අටවැන්නේ සෙනසුරුත් විදිහට තමයි ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට සිංහ ලග්න හිමියාගේ ග්‍රහ ගෝචරය සටහන් වෙන්නේ. ඒ වගේම ගුරු ඉන්නේ ඔබගේ 11 වෙන්නේ. ගුරු 11 වෙන්නේ පිහිටීම ඇත්තටම ආදායම් මාර්ග සම්බන්ධයෙන් කතා කරනකොට යහපත් පිහිටීමක්. ඔබ කිසිම වෙලාවක වැරදි මාර්ගයකින් ආදායම් ලබන්න මුදල් හම්බ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඊටාම සාධාරණ ක්‍රමවලින් තමයි ඔබ ඇත්තටම තමන්ගේ ආදායම වැඩි කරගන්න උත්සාහ කරන්නේ. මේ සිකුරු ඔබගේ ලග්නයේ ගෝචර වෙන කාලය තමන්ගේ රූප ස්වභාව, කතාව, ඇඳුම් පැළඳුම් බොහෝ දේවල් ලස්සනට පිරිසිදුව සිත් ගන්නා සුළු ආකාරයට ඔබ අඳින්න පළඳින්න යොමු වෙන කාලයක්. හැබැයි රාහු ඔබගේ 7 වැන්නේ ගමන් කිරීම තමන් සමග සම්බන්ධතා පවත්වන විශේෂයෙන්ම මේ ව්‍යාපාරික සම්බන්ධතා වගේම ගෘහ ජීවිතයේදී සැමියා බිරිඳ අතරත් යම් යම් ભેද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා සිංහ ලග්න හිමියාට හොඳ නරක දෙකම ඉතා දැඩිව අත්විඳින්න වෙන කාලයක් තමයි මේ ඔක්තෝබර් මාසයේ වුණත්. ඒ වගේම ඔබට යම්කිසි ප්‍රමාණයකට ආර්ථික අපහසුතාවලට දැනටත් මුහුණ දීලා ඉන්නේ. ඔබගේ ආර්ථිකය ඔබ හිතන විදිහට ගොඩනගා ගන්න අමාරුයි. විශේෂයෙන්ම අනපේක්ෂිත වියදම් යෙදෙන කාලයක්. ඔබගේ ආර්ථිකය යම් ප්‍රමාණයකට දුර්වලයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බොහෝ වෙලාවට වැඩ කරන්න උත්සාහ කරාට ඒවට බොහෝ ප්‍රමාද වීම සිද්ධ වෙනවා. ඔබ අතින් හෝ ඔබ සමග වැඩ කරන අනිත් පිරිස අතින් මේක සිද්ධ වෙන්න පුළුවන්. ඔබ වැඩට යන්න ගියත් ඒ වගේම මොන කාර්ය කරන්න ගියත් යම් යම් ප්‍රමාද වීම සිද්ධ වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි මේ මාසේ 18 වෙනිදාට ගුරු ඔබගේ 12 වෙනිදාට ගමන් කරනවා. සිංහ ලග්න හිමියා වෙනදාට වඩා තමන් කරන වැඩ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයක් තමයි මේ ගුරු ඔබගේ 12 වෙනිදේ ගත කරන කාලය. මොකද ඔබට බොහෝ වෙලාවට අනපේක්ෂිත ලෙස නීතිමය ගැටලු මතුවෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු නොවිච්ච අයගෙන් තමන්ට විරුද්ධව වැඩ කටයුතු සිද්ධ වෙන්න පුළුවන් කාලයක් තමයි සිංහ ලග්න හිමියාට ගුරු ඔබගේ මේ 12 වෙනිදේ ගත කරන කාලය. විශේෂයෙන්ම ඉඩම් ආරවුල් වගේ දේවල්, රැකියාවේ, ඒ වගේම මේ ගනුදෙනු වලදී ඔබ සමහර වෙලාවට
විශ්වාසවන්තයෙකුට ඇපවීමක් වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඇපාස්සම් කිරීමක් වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඔබට අන්න ඒ ණය මුදල් වලට කරගහන්න සිද්ධ වෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුලත් ඔබ මේ ඇපවීම් සම්බන්ධයෙන් වඩාත්ම සැලකිලිමත් විය යුතු කාලයක්. ඒ වගේම තමයි සිකුරු ඔබගේ දෙවැන්නට ගමන් කරනවා. ඒක යහපත්. අඩදඹර ගෙවල් වල වෙනත් ආර්ථික ප්‍රශ්න නිසා ඇතිවෙච්ච හිත් රිදීම් සිත් බිඳීම් යම් ප්‍රමාණයකට හදා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසා සිංහ ලග්න හිමියා කොයි හැටි වෙතත් ඊටාම කල්පනාවෙන් අවබෝධයෙන් Tamanට විශ්වාසදායක උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ උපදෙස් අරගෙන ජීවිතේ සමබරව ගෙන යාමට උත්සාහ කළ යුතු කාලයක් කියලා කියන්න පුළුවන්. කන්‍යා ලග්නය ගැන කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේ තැන්පත් වෙලා ඉන්නවා රවි සහ බුධ. ඔබගේ ලග්නාධිපති රවිත් එක්ක ඉන්නවා ලග්නයේ. ඒ වගේම තමයි දෙවැන්නේ ඉන්නවා කුජ. 6 වෙන්නේ රාහු. 7 වෙන්නේ සෙනසුරු. 10 වෙන්නේ ඉන්නවා ගුරු සිකුරු සහ කේතු. 12 වෙන්නේ විදිහට තමයි පෙන්눔 කරන්නේ. මේ කන්‍යා ලග්න හිමියන්ගේ මේ ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට මේ විදිහට ග්‍රහ ගමන පෙන්නුවත් ඇත්තටම මේක සුබ පිහිටීමක්. නමුත් ඔබට සුබ ප්‍රතිඵල ඊටාම අල්පයි වෙන්න පුළුවන් ලැබෙන්නේ. ඒකට හේතුව තමයි කන්‍යා ලග්න හිමියන්ගේ මේ බාධක ග්‍රහය තමයි ගුරු ග්‍රහය. බාධක ග්‍රහය ඇවිල්ලා ඉන්නවා ඔබගේ ලග්නයෙන් 10 වෙන්නට ඔබගේ රැකියා ස්ථානයට. ඔබගේ වෘත්තීය ජීවිතය ගැන කියවෙන තැනට මේ බාධක ග්‍රහය ආවට පස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතේ ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඔබ කොයිතරම් කැපවීමෙන් වැඩ කරත් තමන් බලාපොරොත්තු වෙන ඉලක්කම් වලට යන්න බෑ. තමන්ගේ සාර්ථකත්වය බොහෝ වෙලාවට එක එක බාධා නිසා යට යනවා. කන්‍යා ලග්න හිමියෝ අන්න ඒ අපහසුතාවයට පත් වෙලා ගත කරන කාලයක් තමයි මේක. ඒ වගේම තමයි මේ කුජ ඔබගේ දෙවැන්නේ ගත කරන කාලය ඔබගේ වචන ඒ තරම්ම යහපත් නෑ. බොහෝ වෙලාවට කට නිසා බොහෝ දේවල් අහිමි වෙනවා වෙන්න පුළුවන්. ඔබ හිතාගෙන ඉන්න දේ නෙමෙයි කටින් පිට වෙන්නේ. ඒ නිසා කන්‍යා ලග්න හිමියා කොයිතරම් බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් වුණත් ඒ බුද්ධිය බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ කියන්න පුළුවන් මේ තත්ත්වත් එක්ක. ඒ වගේම තමයි සිකුරු 12 වෙන්නේ ගමන් කිරීම අධික වියදම් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඇඳුම් ආයිත්තම් වලට, සැරසිලි වලට, අලංකාර වලට, උත්සව සඳහා ගමන් බිමන් වලට අනවශ්‍ය විදිහට වියදම් සිද්ධ වෙනවා තමන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. සමහර දේවල් කරන්න දෙයක් නැති නිසා වියදම් කරන්න වෙනවා. බලාපොරොත්තු නොවිච්ච වියදම්. ඒ නිසා කන්‍යා ලග්න හිමියාට තරමක් ආර්ථික අතින් අපහසු කාලයක් මේක. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ගමන් කරනවා 3 වෙනිදාට ඔබගේ ලග්නයෙන් දෙවැන්නට. දෙවැන්නේදී ඔබට අර වෙච්ච බොහෝ අඩුපාඩුකම් මගහරවාගෙන යන්න පුළුවන්. මේ වචනේ සම්බන්ධයෙන් gedara උනත් ආරවුල් ඇති වෙන්න පුළුවන් මේ ඔබගේ වචනේ නිසා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ඔබගේ 11 වෙනිදාට ආදායම් ගැන කියවෙන තැනට පැමිණීම යහපත්. ඒක සිද්ධ වෙන්නේ 18 වෙනිදාට. ඒ වගේම තමයි මේ කුජ ඔබගේ 3 වෙනිදාට ගමන් කරනවා. අන්න කුජ වගේ ග්‍රහයෙක් 3 වෙනිදාට ගමන් කරාට පස්සේ වෘත්තීය ජීවිතය තුල තමන්ගේ හැකියාව තුල තමන්ගේ දක්ෂතාව තුල යම්කිසි වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන්ට මේ මාසෙ මැද වෙනකන් තරමක් ආවට වැඩි අපහසු තත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්වයේ හිතට අරගෙන Tamanට මෙහෙම අර්බුදකාරී ජීවිතයකට මුහුණ දෙන්න වෙනවයි කියන එක දැනගෙන කල්පනාවෙන් ඉවසීමෙන් පුළුවන් නම් අන් අයගෙන් උදව් උපකාර ඇතුව ජීවිතේ බැලන්ස් කරගන්න උත්සාහ කරන්න මේ මාසෙ මැදෙන් පස්සේ ඔබට යම්කිසි
දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Taman සමග වැඩ කරන අයත් එක්ක හිත නොහොඳකම් වෙලා තියෙනවා නම් ඒවා පොඩ්ඩක් අකාමකා වෙන්න ඉවසීමෙන් වැඩකරනද ඒක තමයි කන්‍යා ලග්න හිමියාට මේ මාසය තුල කරන්න තියෙන හොඳම දේ. තුලා ලග්නය ගැන කතා කරනකොට තුලා ලග්නේ ලග්නේ තැම්පත් වෙලා ඉන්නවා කුජ ග්‍රහයා. ඒ වගේම තමයි රාහු ඉන්නවා ඔබගේ පස්වැන්නේ. සෙනසුරු 6 වැන්නේ. ගුරු ග්‍රහයා 9 වැන්නේත් සිකුරු සහ කේතු 11 වැන්නේත් රවි බුධ 12 වැන්නේත් විදිහට තමයි තුලා ලග්න හිමියාට මේ ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට ග්‍රහ ගමන සටහන් වෙලා තියෙන්නේ. තුලා ලග්න හිමියාගේ මේ ලග්නේ තැම්පත් වෙලා ඉන්න කුජ ඔබ බොහෝ වෙලාවට දිරිමත් කරනවා. ඔබ වෙනදාට වැඩිය වෙහෙස මහන්සි වෙලා ජවයෙන් වැඩ කරන කාලයක්. ඒ වගේම තමයි විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් කාර්යයක් තමයි තුලා ලග්න හිමියාට මේ කාලය. ඔබට තමන්ගේ වයස කුමක් වුවත් තමන් ගත කරන ජීවිතයේ කුමක් වුවත් විරුද්ධ පාර්ශවයෙන් ඔබට බොහෝ වෙලාවට ආරාධනා ලැබෙනවා. ආදර සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්, කායික සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන් තුලා ලග්න හිමියාට මෙන්න මේ කාලය තුල. හැබැයි ඔබ වඩාත්ම කල්පනාකාරී විය යුතුයි. ඔබගේ නමට යම්කිසි කැලලක් ඇති වෙන්න පුළුවන් කාලයක් මේක. ඔබගේ කීර්ති නාමයට යම් යම් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තුලා ලග්න හිමියන්ගේ මේ පස්වැන්නේ රාහු ගමන් කරන කාලය ඔබට තමන්ගේ අධ්‍යාපන කටයුතු වල යම්කිසි පසුබෑමක් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ නොඋනත් තමන්ගේ දුවදරුවන්ගෙත් අන්නේ తත්වය පෙන්눔 කරනවා. ඔබ බලාපොරොත්තු වෙන උන්ගේ දියුණුව සාර්ථකත්වය ඒ තරම්ම ඉක්මනින් ලැබෙන්නේ නැහැ. සමහරට අපි ඔය කියන්නේ පිස්සු කෙලිනවයි කියලා. තමන්ගේ ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව දරුවෝ වෙන වෙන මාර්ග වලට යන්න පුළුවන්. දුරාචාර වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්න හිමියා තමන් ගැන වගේම තමන්ගේ දුවදරුවන්ගේ අධ්‍යාපනය ගැන අවබෝධ කරගත යුතුයි. ඒ වගේම තමයි මේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. අන්‍යෝන්‍ය විශ්වාසය නැති වෙන්න පුළුවන්. තුලා ලග්න හිමියාට යම් යම් මානසික පීඩන ඇති වෙන කාලයක්. හැබැයි මේ බුධ ඔබගේ ලග්නයට පැමිණෙනවා 3 වෙනිදාට. ඒක තුලා ලග්න හිමියාට යහපත් පිහිටීමක්. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා 18 වෙනිදාට ඔබගේ රැකියා ස්ථානයේ 10 වෙනිදාට පැමිණීම තුල රැකියා ස්ථානයේ යම්කිසි බාධාවක් කරදරයක් බොහෝ වෙලාවට ඔබට Tamanට වැඩිය වැඩිහිටියන්ගෙන් ජ්‍යෙෂ්ඨයන්ගෙන් රැකියාවේදී ප්‍රශ්න ගැටලු මේ දවස්වල ඇති වෙනවා. ඔවුන් ඔබේ රැකියාව Tamanට ඕන විදිහට නිදහසේ ඍසි පරිදි කරන්න දෙන්නේ නැහැ. මොකක් හෝ බාල්දියක් පෙරලලා Tamanට මේක කරගෙන යන්න බැරි තත්ත්වයට වැඩ උදා කරනවා මේ ජ්‍යෙෂ්ඨයෝ බොහෝ වෙලාවට. ඒ නිසා තුලා ලග්න හිමියාට අන්න ඒ ප්‍රශ්න ගැටලු 18 වෙනිදාන් පස්සේ විසඳෙනවා. ඔබගේ රැකියාව ඔබට ප්‍රියජනක ආකාරයට කරන්න පුළුවන් වෙනවා. බොහෝ උදව් උපකාර හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ සිකුරු 12 වෙනිදාට ගමන් කරනවා ඔබගේ 9 වෙනිදාට. ඔබ උත්සාහ කරනවා නම් විදේශගත වීමකට වගේ අන්න 9 වෙනිදාන් පස්සේ ඒකේ යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් හැබැයි යම්කිසි පිරිවැයක් වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තුලා ලග්න හිමියාට මේ මාසය එක් පැත්තකින් යහපත් වගේම අනිත් පැත්තෙන් වියදම් ටිකක් අධික වෙන්නත් පුළුවන්. ඒ නිසා තුලා ලග්න හිමියා බොහෝ වෙලාවට මේ රැකියාවේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන කාලයක් කියලා කියන්න පුළුවන් මේ කාලේ. වෘශ්චික ලග්නය ගැන කතා කරොත් වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ ලග්නෙන් 12 වෙන්නේ. ඒ කියන්නේ වැය ස්ථානයේ. ඒ වගේම තමයි රාහු ග්‍රහය ඉන්නවා ඔබගේ ලග්නෙන් 4 වෙන්නේ. ඒ වගේම ශනි ඉන්නේ 5 වෙන්නේ. ගුරු ග්‍රහයා 8 වෙන්නේ.
කේතු සහ සිකුරු 10 වැන්නේ රවි බුධ 11 වැන්නේ තමයි ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට වෘශ්චික ලග්න හිමියාගේ ග්‍රහ ගෝචරය සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ වෘශ්චික ලග්න හිමියාගේ ලග්නාධිපති 12 වැන්නේ ගමන් කරන කාලය කියන්නේ ඔබ රෝගී වීමට, ඒ වගේම වියදම් පාර්ශවය වැඩි වීමට, තමුන්ගේ සෞඛ්‍ය පිරිහීමට, නීතිමය ප්‍රශ්න ඇතිවීමට බොහෝ වෙලාවට ඉඩ හසර හදනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ යම්කිසි පසුබැස්මක් සිද්ධ වෙන්න පුළුවන් තමන්ගේ ලග්නාධිපති 12 වැන්නේ ගත කරන කාලය. මේ තත්වයේ තියෙන ඔබට මාසේ 27 විතර වෙනකම්. මොකද 27 තමයි ඔබගේ ලග්නාධිපති ලග්නයට පැමිණෙන්නේ. එතෙක් ඔබට අපහසු කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි රාහු මේ 4 වෙනි භාවයේ ගමන් කරන කාලය බොහෝ වෙලාවට ඔබේ හිතේ යම්කිසි පැටලවිල්ලක් මානසික අවුලක් හදන කාලයක්. ගේ දොර ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ඒ වගේම ආර්ථික ප්‍රශ්න වගේ දේවල් වලින් වෘශ්චික ලග්න හිමියා පැටලිල්ලට ලක් වෙලා අන්දමන්ද වෙලා ඉන්න කාලයක් කියලා කියන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියා කොයිතරම් දිරියෙන් වැඩ කරත්, උත්සාහයෙන් වැඩ කරත්, ඉලක්කයකට වැඩ කරත් මේ දවස්වල ඒකේ හරිය ප්‍රතිඵල එන්නේ නැහැ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට යම්කිසි ව්‍යාකූලත්වයකින් තමයි ජීවිතේට මුහුණ දෙන්නේ. ඒ වගේම වෘශ්චික ලග්න හිමියාගේ ලග්නයෙන් පස්වැන්නේ ගමන් කරනවා සෙනසුරු ග්‍රහය. සෙනසුරුත් පස්වැන්නට ඊතරම්ම යහපත් ග්‍රහයෙක් නෙවෙයි. බොහෝ වෙලාවට ආදර සම්බන්ධතාවලට ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බිදී යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආදර සම්බන්ධතාවයක් ඇති වුණත් තමාට වඩා බොහෝ මොහුකුරා ගිය කෙනෙක් එක්ක තමයි මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. ඒ වගේම ගුරු ඔබගේ ලග්නයෙන් 8 වෙන්නේ තමයි මෙතුවක්කල් ගමන් කරේ. ඒ නිසා ඔබට බොහෝ වෙලාවට ණයතුරුස් වගේ දේවල් සිද්ධ වෙන්න ඇති. වෘශ්චික ලග්න හිමියා තමන්ගේ ආදායම ඇත්තටම මේ වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැහැ මේ ටිකේ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට දන්න හැමෝගෙම අතමාරුවක් හරි ඉල්ලගත්තු කාලයක්. හැබැයි 18 වෙනිදාට ගුරු එනවා ඔබගේ 9 වෙන්නට පුණ්‍යස්ථානයට. ඔබේ උරුමයන් ගැන කියවෙන තැනට. අන්න එතනදී ඔබේ ආර්ථික ගැටලු විසඳ ගන්න මාර්ගයක් පෑදෙනවා. බොහෝ වෙලාවට දෙමව්පියන්ගෙන් උදව් උපකාරයක් වෙන්න පුළුවන්. දුරස්ත ඥාතියෙක්ගෙන් උදව් උපකාරයක් වෙන්න පුළුවන්. නැත්නම් ගුරුවරයෙක්ගෙන්, වැඩිහිටියෙක්ගෙන් මේ කුමනම ආකාරයකින් හෝ තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න හොඳ පදනමක් දාගන්න පුළුවන් වෙනවා වෘශ්චික ලග්න හිමියාට මේ 18 වෙනිදායින් පස්සේ. ඒ වගේම තමයි රවි බුධ ඔබගේ 11 වෙන්නේ ගමන් කිරීම යහපත්. හැබැයි බුධ ග්‍රහයා 3 වෙනිදාත් රවි ග්‍රහයා 17 වෙනිදාත් විදිහට මේ 12 වෙන්නට ගමන් කරනවා. අන්න එමෙනි අවස්ථාවලදී තමන්ගේ මේ S2 ටිකක් පරිස්සම් කරගත යුතුයි. රවි 12 වෙන්නේ ගමන් කරන කාලය තුල S වලට යම් යම් හානි සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සමස්තයක් විදිහට ගත්තාම වෘශ්චික ලග්න හිමියාට 18 වෙනකන් තරමක් අපහසුයි. ඒ වගේම තමයි මේ මාසයේ අන්තිමට සිද්ධ වෙන මේ කුජ ඔබගේ ලග්නයට පැමුණාට පස්සේ ඔබට වෙනදාට වඩා දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ධනු ලග්න හිමියා ගැන කතා කරොත් ධනු ලග්න හිමියාගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා මේ දවස්වල ගමන් කරන්නේ ඔබගේ ලග්නයෙන් 7 වෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ 3 වෙන්නේ ගමන් කරනවා 3 වෙනට ඊටාම යෝග්‍ය ග්‍රහයෙක් වෙන රාහු ග්‍රහයා. ඒ වගේම සෙනසුරු ගමන් කරනවා ඔබගේ ලග්නයෙන් 4 වෙන්නේ. කේතු සහ සිකුරු පුණ්‍යස්ථානයේ 9 වෙන්නේත් රවි සහ බුධ 10 වෙන්නේත් කුජ ග්‍රහයා 11 වෙන්නේත් විදිහට තමයි ඔක්තෝබර් මාසයේ ආරම්භ වෙනකොට ධනු ලග්න හිමියාගේ මේ ග්‍රහ සටහන් වෙලා තියෙන්නේ. ඔබගේ ලග්නාධිපති 7 වෙන්නේ හැසිරෙන කාලය තුල ඔබට බොහෝ වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකියාවේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබ හවුල් ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා නම්
හවුල් ව්‍යාපාරය තුල ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා ඔබට. ඒ වගේම තමයි ඔබ වැඩ කරන පිරිස අතර නායකයා ඔබ බවට පත් වෙනවා. ඒ වගේම මේ සිකුරු සහ කේතු ඔබගේ 9 වෙන්නේ ගමන් කරන කාලය සහ රාහුත් ඉන්නවා 3 වෙන්නේ ඔබට බොහෝ වෙලාවට විදේශ ගමන් දුර බැහැර ගමන් යෙදෙනවා. අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඔබ මේ දුර බැහැර ගමනකට එහෙම නැත්නම් විදේශ අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක් නම් අන්න ඔබට යහපත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කාර්මික ශේෂ්ත්‍රයට සම්බන්ධ අයට, භූමියට සම්බන්ධ ඉඩම් ව්‍යාපාර, කෘෂි කර්මාන්තය ආදී ව්‍යාපාර වලට සම්බන්ධ අයට මේ කුජ තමන්ගේ 11 වෙන්නේ ගමන් කරන කාලය යහපත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. මේ රවි බුද ඔබගේ 10 වෙන්නේ තමයි මේ දවස්වල ගමන් කරන්නේ. මේ රවි බුද 10 වෙන්නේ ගමන් කරනකොට තමන්ගේ රැකියාව තුළ නායකත්වය, පෙරමුණ, තමන්ට අවශ්‍ය කරන පිළිගැනීම, නිදහසේ වැඩ කරන්න අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්න පුළුවන් ධනු ලග්න හිමියාට. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමි පුතුන්ගේ ගෞරවය, ආශිර්වාදය වගේම ඔබගේ වැඩ ගැන ලොකු පැහැදීමක් ඇති වෙන කාලයක් තමයි මේ රවි බුද ඔබගේ 10 වෙන්නේ ගමන් කරන කාලය. රවි දිග්බලයි 10 වෙන්නට මේ 10 වෙන්නේ ගමන් කරන කාලය තුල ධනු ලග්න හිමියාට බොහෝ වාසි සහගත තත්වයන් නිර්මාණය වෙනවා. රාහු 3 වෙන්නේ ගමන් කරන නිසා ඔබට බොහෝ වෙලාවට ගමන් බිමන් අධික පුද්ගලයෙක් වෙන්න ඇති ඔබ. තමන්ගේ නිවසේ රැඳෙන්න තියෙන කාලය ඊටාම අල්පයි. ඒ වගේම තමයි මේ සෙනසුරුත් ඔබගේ 4 වෙන්නේ නිසා බොහෝ වෙලාවට මහ ගෙදර දෙමව්පියන් සමග වැඩිහිටියන් සමග ගත කරන කාලය අධිකයි ඔබ. ඒ සඳහා අවස්ථාවන් නිර්මාණය වෙනවා. ඒ නමුත් මේ 18 වෙනිදාට ඔබගේ ලග්නාධිපති ගුරු 8 වෙන්නට ගමන් කරනවා. මේ 8 වෙන්නට ගුරුගේ ගමන ඔබට ඒ තරම්ම යහපත් ප්‍රතිඵල අත්පත් කරලා දෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ গুপ্ত ශාස්ත්‍රයකට වගේ දෙයකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ආගමික පසුබිමකට වාසි සහගත තත්වයන් උදා කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් බොහෝ වෙලාවට ඔබගේ වියදම් පාර්ශ්වය වැඩි වෙලා ණයතුරුස් වෙන්න පුළුවන්. ඒ නිසා ධනු ලග්න හිමියා 18 වෙනිදාන් පස්සේ ගනුදෙනු සම්බන්ධයෙන් තරමක් ප්‍රවේශම් සහගත විය යුතුයි. මකර ලග්නය ගැන කතා කරොත් මකර ලග්න හිමියාගේ ලග්නාධිපති තමයි සෙනසුරු ග්‍රහය. මෙන්න සෙනසුරු ගමන් කරන්නේ ඔබගේ ලග්නයෙන් 3 වෙන්නේ මීන රාශියේ. ඒ වගේම ඔබගේ දෙවැන්නේ රාහු ගමන් කරනවා. 6 වෙන්නේ ගුරුත්, 8 වෙන්නේ කේතු සහ සිකුරුත්, 9 වෙන්නේ රවි බුදයි, 10 වෙන්නේ කුජයි. මෙන්න මේ විදිහට තමයි ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට මකර ලග්න හිමියාගේ ග්‍රහයෝ ටික සටහන් වෙලා පෙන්වන්නේ. මකර ලග්න හිමියා දීර්ඝ කාලයක් මේ ඒරාෂ්ටක කාලය ගෙවලා ජීවිතේ බොහොම අපහසුයෙන් ගෙවලා දැන් ඔන්න ඔබගේ ලග්නාධිපති 3 වෙන්නට පැමිණිලා තියෙනවා. ඒක අයහපත් නෑ, ඇත්තටම යහපත්. ඒ නමුත් මේ රාහු ඔබගේ දෙවැන්නේ ගමන් කිරීම. රාහු බොහෝ වෙලාවට කරන්නේ පැටලවිලි කරන එක, අවුල් කරන එක, විකෘති කරන එක. නියම తත්වයේ සැබෑ తත්වය නෙවෙයි, බොහොම විකෘතියක්ම අවලා පෙන්වනවා. ඉතින් මේ රාහු ඔබගේ දෙවැන්නේ ගමන් කරන කාලය බොහෝ වෙලාවට ඔබගේ නිවස ඔබට ඒ තරම ප්‍රිය ස්ථානයක් වෙන්නේ නැහැ. පෞල් ජීවිතය තුළ පොඩි පොඩි හැලහැප්පීම් සිද්ධ වෙන්න පුළුවන්. සැක සංකා මතුවෙන්න පුළුවන්. ඔබ බුදුහාමුදුරුවෝගේ කොයිතරම් හොඳට ජීවත් වුණත් පොඩි පොඩි තැන් අල්ලගෙන gedara උදවිය ඔබත් සමග රණ්ඩු සරුවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අමාරුවෙන් අපහසුයෙන් ප්ලෑන් කරගෙන ඉන්නවා මෙන්න මේ මාසේ කීයක් හරි ඉතුරු කරන්න ඕනේ මේ අහවල් දෙයට, අහවල් ස්ථාවර තැන්පතු උදා ගන්න ඕනේ, එහෙම නැත්නම් අහවල් ඉඩම මිලදී ගන්න ඕනේ කියලා මොකක් හරි
සැලසුමක් ඇතුව මුදල් ලෑස්ති කරගත්තත් ඒ මුදල් කුමනම හෝ හේතුවකින් විනාශ වෙලා යනවා හිතා ගන්න බැරි විදිහට. ඒ නිසා තැම්පතුවක් ගොඩනගා ගන්න එකත් මකර ලග්න හිමියාට අපහසු තත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඔබගේ ගුරු තැම්පත් වෙලා ඉන්නවා රෝගස්ථානයේ 6 වෙන්නේ සෙම් ආශ්‍රිත රෝග. සෙම් බහුල වීමේ රෝග ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිකුරුයි කේතුයි 8 වෙන්නේ ගමන් කරන කාලය තුල ඔබ ගමන් බිමන් වලදී නිතර පරිස්සම් විය යුතුයි. 9 වෙනි දැන් පස්සේ මේ தત્ත්වයේ තරමක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නමුත් කේතු 8 වෙන්නේ ගමන් කරන කාලය තුල ඔබ බොහෝ වෙලාවට গুপ্ত විද්‍යාවන් කෙරෙහි නොපෙනෙන දේවල් කෙරෙහි දේවාල වගේ දේවල් වලට වැඩිපුර මුදල් වියදම් කරනවා තමන්ගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න. මොන පැත්තකින් හරි කමන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමයි මේ එළඹෙන්නේ. ඒ නමුත් ඔබට ලොකු පිහිටක් සරණක් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මේ කාලය තුල ඔබ බොහෝ වෙලාවට එවැනි තැන්වලදී රැවටීම් වලට ලක් වෙන්න පුළුවන්. නමුත් කුජ ඔබගේ 10 වෙන්නේ ගමන් කරන නිසා රැකියා කටයුතු ඔබ ජව සම්පන්නව කරනවා. රැකියා කරන ස්ථානයේ ඔබගේ වීරියෙන් ශක්තියෙන් උපරිමයෙන් ඔබ වැඩ කරනවා. මොන ගැටලුව ආවත්. ඒ වගේම තමයි පිය පාර්ශවයෙන් ඔබට හොඳ උදව් උපකාර ලැබෙනවා. ඒ නිසා මකර ලග්න හිමියාට තරමක් අපහසු වුණ ජීවිතේ මේ ආර්ථික පැත්ත අනිත් දේවල් ඔබ හරියට බැලන්ස් කරගෙන යනවා. ඒ නිසා මේ gedara dura තත්වයට බොහෝ වෙලාවට නිහඬව උත්තර දෙන එක තමයි හොඳම දේ. මේ තත්වය බොහෝ වෙලාවට 18 වෙනි දෑන් පස්සේ තරමක් යහපත් අතට හැරෙනවා. ඔබගේ ගෘහ ජීවිතයේ වගේම ව්‍යාපාරික ජීවිතයේ හවුල් ව්‍යාපාර කරන ඕන් අතර හොඳ හිත නිර්මාණය කරගන්න පුළුවන්. එතෙක් ඉවසීමෙන් කල්පනාවෙන් වචන අඩු කරලා යන්න පුළුවන් නම් මකර ලග්න හිමියාටත් යහපත්. කුම්භ ලග්න හිමියා ගැන කතා කරොත් කුම්භ ලග්න හිමියාගේ ලග්නයේ තැන්පත් වෙලා ඉන්නවා රාහු ග්‍රහය. ඒ වගේම තමයි දෙවැන්නේ ඔබගේ ලග්නාධිපති සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා. පස්වැන්නේ ගුරු. ඒ වගේම කේතු සහ සිකුරු 7 වැන්නේ. රවි බුධ 8 වැන්නේ. කුජ ග්‍රහයා 9 වැන්නේ විදිහට තමයි කුම්භ ලග්න හිමියාගේ ග්‍රහ ගෝචරයේ සටහන් වෙන්නේ ඔක්තෝබර් මාසය තුල. කුම්භ ලග්න හිමියාගේ මේ ලග්නයේ රාහු ගමන් කරන කාලය ඔබ බොහෝ වෙලාවට අනවශ්‍ය වියදම් වලට තමන්ගේ ප්‍රතිරූපයට නොගැලපෙන දේවල් වලට වියදම් කරන කාලයක්. තමන් ඉන්නවට වැඩිය බොහෝ දේවල් දන්නවට වැඩිය බොහෝ දේවල් පෙන්වන්න හදන කාලයක්. ඒ වගේම තමයි ඔබ බොහෝ වෙලාවට පුද්ගලයන්ගේ වචනවලට වැඩවලට පොරොන්දු වලට රැවටෙන කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා කුම්භ ලග්න හිමියා කොතරම් බුද්ධිමත් වුණත් මානුෂීය ගුණාංග තිබුණත් ඒ මානුෂීය ගුණාංග මේ කාලය නෙවෙයි එළියට අනිත් අයට පෙන්වන්න. මොකද ඔබ අන් අයට රැවටෙන්න තියෙන ඉඩ ප්‍රමාණය ඊටාම වැඩි. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති දෙවැන්නේ ගමන් කරන්නේ සෙනසුරු. ආර්ථිකයේ යම්කිසි දුරකට හිටියට වැඩිය ස්ථාවර කරගන්න පුළුවන් ස්වභාවයක් පෙන්වන්න කරනවා. අපහසුයෙන් වුවත් යම් මුදලක් ඉතිරි කරගන්න, ණයතුරුස් ගෙවා ගන්න, ඒ කියන්නේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න වගේ ඔබ බොහෝ උත්සාහ කරනවා. සමහර වෙලාවට ඒවා සාර්ථකත්වයේ ලකුණු පෙන්වන කාලයක් මේක. ගුරු ග්‍රහය පස්වැන්නේ ගමන් කිරීම මේක අධ්‍යාපනයට ඉතාමත්ම වැදගත්. ගුරු ගමන් කරන්නේ මිථුනයේ නිසා තමන්ගේ හෝ තමන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක වෙනවා. තමන්ට මග ඇරිච්ච බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කේතු සහ සිකුරු 7 වෙන්නේ ඉන්නේ. ඔබට කොයිතරම් අනවශ්‍ය පෙළඹවීම් ලැබුණත් ආරාධනා තිබුණත් හරියටම කිව්වොත් ඔබ තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන වැඩ කරන්න පෙළඹෙන කාලයක් මේක. සිකුරු ඔබගේ 7 වෙනි හිටියට ඔබ බොහෝ වෙලාවට තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගෙන වැඩ කරනවා. ඒ ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ. තමන්ගේ චරිතය කෙලෙසෙන්නේ නැහැ. රවි බුධ 8 වෙන්නේ ඉන්න ඔබට බොහෝ වෙලාවට গুপ্ত දේවල් කෙරෙහි
වියදම් අධික වෙන්න පුළුවන්. ශාස්ත්‍ර අහන්න, කේන්දර බලන්න, ඒ වගේම බෝධි පූජා තියන්න, දේවාල වලට පූජා තියන්න වගේ බොහෝ දේවල් නිසා ඔබගේ වියදම් පාර්ශවය මේ গুপ্ত දේවල් වලට වැඩිපුර වියදම් වෙනවා. කුජ ඔබගේ 8 වැන්නේ. ඔබට බොහෝ වෙලාවට කුජ ඔබගේ 9 වැන්නේ ගමන් කරන්නේ බොහෝ වෙලාවට ඔබට භූමියෙන් යම්කිසි ලාභයක් උපයා ගන්න පුළුවන්. කෘෂි කර්ම ශේෂ්ත්‍රයට වගේ සම්බන්ධ අයට ඊටාම යහපත් මේ කාලය තුල ඒ වගේම තමයි උරුමයෙන් පරම්පරාවෙන් යම්කිසි දේපලක් ඔබට ලැබීමට තියෙනවා නම් පිය උරුමයක්. අන්න ඒක ලැබෙන කාලයක් කියලා කියන්න පුළුවන්. මේ ගුරු ග්‍රහය ඔබගේ 6 වෙන්නට ගමන් කරනවා 18 වෙනිදාට. ඒක දෙපැත්තටම තියෙනවා. ඔබගේ රැකියාව ස්ථාවර වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, රැකියාවේ යම්කිසි තනතුරු ලාභයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔබට යම්කිසි ප්‍රමාණයකට මේ සෞඛ්‍යදී කල්පනාකාරී විය යුතුයි. ආහාර පාන වලින් වගේම ශරීරයේ තරබාරු වීමෙන් හැදෙන ලෙඩ රෝග ඔබට වැළඳෙන්න පුළුවන්. ප්‍රතිශක්තිය තරමක් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ කටයුතු සාර්ථක වෙන අතරේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳවත් අවධානය යොමු කළොත් කුම්භ ලග්න හිමියන්ට යහපත්. මීන ලග්නයේ ග්‍රහ සිතුවම ගත්තාම ඔබගේ ලග්නයේ තැන්පත් වෙලා ඉන්නේ සෙනසුරු ග්‍රහය. ඒ වගේම තමයි ඔබගේ 4 වැන්නේ ගමන් කරනවා තමන්ගේ ලග්නාධිපති ගුරු ග්‍රහය. ඒ වගේම සිකුරු සහ කේතු රෝගස්ථානයේ 6 වැන්නේ. රවි බුධ 7 වැන්නේ. කුජ ග්‍රහයා 8 වැන්නේ. රාහු ග්‍රහයා 12 වැන්නේ විදිහට තමයි මීන ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මාසයේ පටන් ගන්නකොට ග්‍රහ සිතුවම තියෙන්නේ. මීන ලග්න හිමියා මේ ගෙවන්නේ තරමක් අසීරු කාලයක්. ඔබගේ ලග්නයේ තැන්පත් වෙලා ඉන්න සෙනසුරු ඔබගේ 11 වෙනි සහ 12 වෙනි කියන ස්ථාන දෙකේම අයිතිකාරයා විදිහට ඔබට බොහෝ පීඩාවන්ට ලක් වෙන කාලයක් මේක. ඔබගේ 12 වෙනාධිපති විදිහට සෙනසුරුත් 12 වෙන්නේ තැන්පත් වෙලා ඉන්න රාහු නිසා බොහෝ වෙලාවට ඔබට අධික වෙහෙසක් මහන්සියක් දරාගෙන වැඩ කරන්න වෙනවා. හැබැයි මේ මහන්සියේ ප්‍රතිඵල ඔබට ලැබෙයිද නොලැබෙයිද කියන ගැටලුව තියෙනවා ඉදිරියට. ඔබට බොහෝ වෙලාවට නිින්ද හරිම අඩු වෙන්න පුළුවන්, භයානක හීන පේන්න පුළුවන්. තමන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල වෙන තරමට ඔබට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට කළ යුතු දේ තමයි පුද්ගල සම්බන්ධතාව පැවැත්වීමේදී විශ්වාසය කියන එක උපරිමෙන් තියාගන්න එක. මොකද ඔබ මේ කාලය ඇතුළත ගන්න බොහෝ තීරණ රැවටීමට ලක් වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති 4 වැන්නේ තැන්පත් වෙලා ඉන්න එක ගෘහ ජීවිතයට යහපත්. තමන් පදිංචි වෙලා ඉන්න ස්ථානයේ කුමක් වුවත් එතනදී ඔබට ආදරය, කරුණාව, දයාව, රැකවරණය ලැබෙන තැනක්. හැබැයි ඔබගේ මේ සිකුරු සහ කේතු 6 වැන්නේ ගමන් කරන කාලය තුල ඔබට බොහෝ වෙලාවට රෝග ඉක්මනින් වැළඳෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ නිසා තමන්ගේ අසනීප තත්වයන් ගැන තරමක් අවධානය යොමු කළ යුතුයි. රවි බුධ ඔබගේ 7 වැන්නේ ගමන් කිරීම ඊතරම් අයහපත් නැහැ. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. හැබැයි කුජ ඔබගේ 8 වැන්නේ ගමන් කිරීම නම් ඔබගේ ගමන් බිමන් වලදී වගේම රෝගවලදී ඔබ අමාරුවේ දාන තත්වයක් පෙන්눔 කරනවා. ගමන් බිමන් අධික වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි දුරකට ඔබට නරක ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන නම් අවධානය යොමු කළ යුතුමයි. 18 වෙනිදාට ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා 5 වෙන්නට ගමන් කරනවා. මේක යහපත් පිහිටීමක්. තමන්ගේ ලග්නාධිපති ලග්නයට ත්‍රිකෝණගතව ගමන් කිරීම මීන ලග්න හිමියන්ට ඊටාම ශක්තිමත් විශ්වාසවන්ත ප්‍රේමයක ආරම්භයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ දැනුම වැඩි කර ගැනීමට ගන්න උත්සාහයන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියන්ට බොහෝ වෙලාවට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඒ වගේම අවිවාහකයෙක් නම්
විවාහයක් සිද්ධ කරගන්න පුළුවන් තරමට දුරට යන සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසා මීන ලග්න හිමියාට මේ ගෙවෙන කාලය අපහසු වුවත් ගුරු ඔබගේ පස්වන්නට පැමිණි පසු තරමක ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියා මේ මාසයේ ආරම්භයට වැඩිය අවසානය හොඳ එකක් වේවි ඔබට. ඔබගේ බොහෝ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න හැකි වේ. නිසා ඉවසීමෙන් කල්පනාවෙන් ඉදිරිය ගැන හිතලා වැඩ කළ යුතුයි.